ක්‍රියේටින් ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ටිකක්. is it safe? ඔව් ක්‍රියේටින් කියන්නේ ලෝකේ වැඩිම රිසර්ච් කරපු සප්ලිමන්ට් එකක්. ඒත් එක මොකට ගන්න පුළුවන් මාකටේ තියෙන සේෆ්ම සප්ලිමන්ට් එකක්. ක්‍රියේටින් ඩේලි යූස් කරාට කමක් නැද්ද? කිසිම අවුලක් නැහැ. ඔයාට ක්‍රියේටින් ඩේලි යූස් කරන්න පුළුවන්. ක්‍රියේටින් ගත්තම ස්ට්‍රෙන්ග්ත් එක වැඩි වෙනවද? ඔව් වගේ ස්ට්‍රෙන්ග්ත් එක පවර් එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ක්‍රියේටින් කියන්නේ ස්ටෙරොයිඩ් එකක්ද? නෑ ක්‍රියේටින් කියන්නේ ස්ටෙරොයිඩ් එකක් නෙමෙයි. ක්‍රියේටින් කියන්නේ අපේ බොඩි එකෙන් නැචරලි ප්‍රොඩියුස් කරන දෙයක්. හැබැයි ඒ ප්‍රමාණය අපිට ප්‍රමාණවත් නෑ. අපිට අපේ ස්ට්‍රෙන්ග්ත් එක වැඩි කරගන්න. ඒත් අපිට ක්‍රියේටින් කෑමෙන් උනත් ගන්න පුළුවන්. හැබැයි කෑමෙන් ගන්නවා නම් ඔයාට ලොකු ක්වොන්ටිටි එකක් ගන්න වෙනවා. ඒකට ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ හින්දා තමයි ක්‍රියේටින් මාකට් එකට සප්ලිමන්ට් එකක් දෙලා වෙලා තියෙන්නේ. ක්‍රියේටින් පිරිමියාට විතරද ගන්න පුළුවන්. නෑ ඔයාට ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මේ දෙකොල්ලන්ටම ක්‍රියේටින් ගන්න පුළුවන්. ෆැට් ලොස් එකක් කරද්දී ක්‍රියේටින් ගත්තර කමක් නැද්ද? කිසිම අවුලක් නැහැ. ඔයාගේ ෆැට් ලොස් කරන ප්‍රොසෙස් එකට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔයා ක්‍රියේටින් ගත්තා කියලා. ඔයාට ෆැට් ලොස් එකක් කරත් ක්‍රියේටින් ගන්න පුළුවන්. දවසට කොච්චර ක්‍රියේටින් ප්‍රමාණයක් ගන්න ඕනද? ඔයාට ක්‍රියේටින් දවසට ග්‍රෑම්ස් 5 ගානේ ගන්න පුළුවන්. ක්‍රියේටින් ගන්න ඕන මොන ටයිම් එකද? ඔයාට ක්‍රියේටින් ගන්න දවසේ ස්පෙસિෆික් ටයිම් එකක් නැහැ. ඔයාට දවසේ ඕනම වෙලාවක ක්‍රියේටින් යූස් කරන්න පුළුවන්. ක්‍රියේටින් වලින් තියෙන බෙනිෆිට්ස් මොනවාද? ක්‍රියේටින් වලින් තියෙන බෙනිෆිට්ස් තමයි ඔයාට බොඩි එකේ ස්ට්‍රෙන්ග්ත් එකට පවර් එකට ඒ වගේම ඔයාගේ ફોකස් එක හොඳයි මූඩ් එක වගේ මසල් රිකවරි පාර්ට් එකට ඒ වගේම ඔයාගේ හොඳ පර්ෆෝමන්ස් වගේ වර්කවුට් එක හොඳ පර්ෆෝමන්ස් කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු බෙනිෆිට් එකක් එනවා. මේක සේව් කරලා තියාගන්න.